සන් YouTube channel එකත් එක්ක අද ඉතින් මම හදන්න යන්නේ ස්පයිඩර්මෑන්ගේ ඔරලෝසුව කියලා හැදින්න වෙබ් ෂොට් එකක්. එහෙනම් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද වෙබ් ෂොට් එක හදන්නේ කියලා. හරි ඉතින් අපි මුලින්ම පෑනක් අරගෙන ඒක ගලව ගන්න ඕනේ. ඊට පස්සේ බැලුම් බෝලයක් අරගෙන ඒකේ කට ප්‍රදේශය කපා ගන්න ඕනේ. ඊට පස්සේ කපාගත්තු එක ඇතුළට පෑන් බටේ මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ වයරින් ටේප් හරි මොකක් හරි ටේප් જાතියකින් ඒකට තියලා තද කරගන්න ඕනේ. හරි දැන් ඉතින් අපි ප්‍රධාන කොටස හදලා ඉවරයි. ඊට පස්සේ ඉතින් අපි පෑනේ තියෙන බටේ අරගෙන පෑනේ තුඩ ගලවලා ඒ පෑනේ බටේ ඇතුළට නූලෙන් තුට්ටක් දාලා ඒක තුඩ ආයෙ දාගන්න ඕනේ. ඉතින් මම හදපු වෙබ් ෂොට් එකේ ඉතින් අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම හදපු ස්පයිඩර්මෑන්ගේ ඔරලෝසුව වැඩ කරන්නේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.